විශේෂම දේ එන්න ළඟට. පිටිපස්ස ගත්තොත් ඉස්සරහා වගේම සම්පූර්ණ King Long tail lights දාලා මේ විදියට මේ නගින දරම ඔයාලට පේනවා ඇති ෆුට් බෝඩ් එක සම්පූර්ණ අපි කුමු ක්ලීන් තමයි මේ විදියට ෆිනිෂ් කරලා තින්නේ. එන්න ඇතුළට ටක් ගාලා. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට ලේලන් බස් එක මූණ සම්පූර්ණයෙන්ම මොඩිෆිකේෂන්ස් කරේ. King Long AC බස් එකට එන ලයිට්ස් දෙකක් සම්පූර්ණයෙන්ම අපි කරලා බෆර් එකත් සම්පූර්ණයෙන්ම ජපනීස් වෙහිකල් එකක වගේ ජපනීස් බස් එකක වගේ. ඉතින් ඇවිල්ලා බලන්න අපි මේකේ සම්පූර්ණ බලු වැටම සම්පූර්ණ ඇලුමිනියම් වලින් තමයි මේ විදියට ලස්සන ඩිසයින් එකක් එක්ක බලු වැට ගැහුවේ. ඉතින් මේ තියෙන්නේ සෝෆා එක මං හිතන්නේ ලංකාවේ කිසිම බස් එකක මේ සෝෆා එකේ තියෙන සැප නැහැ. මොකද මං ඒක වගකීමෙන් තමයි කියන්නේ. මේ සෝෆා එකට අපි සම්පූර්ණම ලක්ෂරි හොටෙල්ස් වලට වගේ දාන සෝෆාස් වලට හදන මැටීරියල්ස් වලින් තමයි අපි ඉම්පෝර්ටඩ් මැටීරියල්ස් වලින් තමයි මේක සම්පූර්ණ මේ සෝෆා එක හැදුවේ. ඉතින් මේ ස්ටූල් මේ හැමදේම ටේක් කලියෙන් අපි ෆිනිෂ් කරලා තියෙනවා. එහෙනම් මාස ගාණක් තිස්සේ අපේ ෆෑන්ස්ලා අපෙන් ඉල්ලපු එයාව ඔයාලට ඉස්සෙල්ලාම පෙන්වන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ඔක්කොටම ඉස්සෙල්ලා මේ බස් එකේ එළියට අපි කරලා තියෙන වෙනස්කම් ටික කීම් බලමු. මේ විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. මේකට ඇවිල්ලා මේ ලොරි චැසි ෆෝම් කරනවා, ලේලන් බස් එකක් හදලා උඹලා මහ ලොකුවට පෙන්වන්න හදනවා. ඒ වගේ දේවල් කියන කට්ටිය නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකට අපි බලාපොරොත්තු වෙන්නන් හදන්නේ ලංකාවේ අපේ කොල්ලන්ගේ තියෙන නිර්මාණශීලීත්වය මිසක් ලේලන් බස් ෆෝම් කිරිල්ලක් නෙමෙයි. ඉතින් ඒ හැඟීමෙන් බලන්න පුළුවන් අය විතරක් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට ලේලන් බස් එක මූණ සම්පූර්ණයෙන්ම මොඩිෆිකේෂන්ස් කරේ. ඔව්. ඉතින් කලින් බස් වලත් ලයිට්ස් දෙකක් දාලා පොඩි වෙනස්කම් කරලා තියෙනවා. හැබැයි මේ බස් එකේ අපි ඔයා එන්න ළඟට King Long AC බස් එකට එන ලයිට්ස් දෙකක් සම්පූර්ණයෙන්ම අපි ලේලන් හෙඩ්ලයිට්ස් අයින් කරලා ෆික්ස් කරලා බෆර් එකත් සම්පූර්ණයෙන්ම ජපනීස් වගේ පෙනුමක් එන්න අලුතෙන්ම හදලා විශේෂම දේ එන්න ළඟට කොහොමද ෂෙල් එක අරන විදිය මේ ඔක්කොම ලංකාවේ අපේම කොල්ලොන්ගේ අතින් හැඩවෙච්ච නිර්මාණ. ඉතින් සයිඩ් බොඩි එක ගත්තොත් ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට සිල්වර් වයිට් ටූ ටෝන් ෆුල් ස්ටික් එකක් ආවේ. මේ දවස්වල බස් වල සුදු ආකාර බලු පොළු දැම්මාම ඇක්සිඩන්ට් එකකදී මිනිස්සුන්ට ඩැමේජ් වෙනවා වැඩි. ඒ වගේ නොයෙකුත් මතවාද තියෙනවානේ. ඉතින් ඒකටත් හොඳම විසඳුමක් මේ බස් එකෙන් අපි එළියට දාලා තියෙනවා. ඉතින් ඇවිල්ලා සම්පූර්ණ බලු වැටම සම්පූර්ණ ඇලුමිනියම් වලින් තමයි මේ විදියට ලස්සන ඩිසයින් එකක් එක්ක බලු වැට ගැහුවේ. ඉතින් පිටිපස්ස ගත්තොත් ඉස්සරහා වගේම සම්පූර්ණ King Long tail lights දාලා මේ විදියට මොඩිෆිකේෂන්ස් අපි කරා. ඉතින් විශේෂ දෙයක් කියන්න ඕනේ. මොකද ඔයාලා බලලාද මේ කෑලි බෑලි එළියට පන්නලා අනම්මනම් කරලා තිනවා. හැබැයි ළඟට එන්න මේ හැම දෙයක්ම අපි හදලා තියෙන්නේ ෆයිබර් කියන මැටීරියල් එකෙන්. බොඩි ලයිට්ස් ගත්තත් අපි බොඩි ලයිට්ස් එකටත් ලොකු මොඩිෆිකේෂන් එකක් කරලා තිනවා. හැබැයි මේ කිසිම ලයිට් එකක් එළිය විතරයි එළියට එන්නේ. ලයිට් එකක් කිසිම මොකද අපි ලයිට් පේන්න ගැව්වා මේ ලයිට් ඔන් කරාම තමයි වටපිටාව ඉන්න අයට ඒ එළිය වැඩි වෙලා ගොඩක් ඩිස්ට්‍රැක්ෂන් එකක් ඇති වෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න මෙතනත් ලයිට්ස් මෙතනත් ලයිට්ස් මෙතනත් ලයිට්ස් මෙතනත් ලයිට්ස් ඒ හැම එකක්ම ඇලුමිනියම් කේසින් වලින් දාලා එන්ග්‍රේවින්ග්ස් කරලා ප්ලාස්ටික් ෂීටින් එකක් උඩින් දාලා කවර් කරලා තමයි ඒ ලයිට්ස් අපි දාලා දින්නේ. මොකද මේ ලයිට්ස් අපි දාන්නේ බස් එක නතර කරලා තියෙදි විතරයි. නටන වෙලාවකට අවුට්ඩෝර් DJ එක යූස් කරද්දි ඒ වගේ දේවල් වලදී විතරයි ලයිට්ස් පාවිච්චි කරන්නේ. යද්දි දාන්න නෙමෙයි මේවා හදලා තියෙන්නේ. ඉතින් යද්දි දාන්න නැති වුණත් මේ ලයිට්ස් අපි දාන වෙලාව මිනිසුන්ගේ ඇස්වලට අමාරු නැති වෙන තමයි මේ විදිහට අපි කරලා තියෙන්නේ. අවුට්ඩෝර් DJ. ඉතින් මේවා අපි හදලා තියෙන්නේ මේ බස් එක හයර්ස් වලට අරන් යන අපේ පාරිභෝගිකයන් නිදහස් තැනක ශබ්දයේ කරදරයක් නැති තැනක නතර කරලා එයාලට විනෝද වෙන්න ඕනේ කිව්වොත් එළියේ සවුන්ඩ්ස් දාලා ලයිට්ස් දාලා ලස්සනට විනෝද වෙන්න තමයි අපි මේ ෆැසිලිටි එක දීලා තින්නේ. ඉතින් ඒකත් අපි ඔය කරන්නම් වාලේ ඒ විදිහට නෙමෙයි කරලා තින්නේ. අවුට්ඩෝර් ඇරේ සිස්ටම් WBIN කියන concept එකට තමයි මේ ස්පීකර්ස් උත් හදලා තියෙන්නේ. ඉතින් ඒවැ quality එක අපි ඉස්සරහට පෙන්නන්නම්. මේ අර අපි rush එකේ කරන හඳ තමයි මේ දේවල් ටික ටක් ගාලා පෙන්නගෙන යන්නේ. මේ වගේ ලක්ෂ ගාණක් වියදම් කරලා modified බස් එකක් අපි රියදුරු මහත්මයෙක්ට බාර දුන්නාම මගියාගේ ආරක්ෂාව වගේම තවත්
අමතර ආරක්ෂාවක් සපය ගන්න එක පේදුරු මහත්තයාට ලැබෙන ලොකු වගකීමක්. මොකද මේකේ පරිස්සම් කරන්න තියෙන කෑලි බෑලි වැඩි. ඉතින් ඒ හන්ද මේ බස් එකේ දිග පල්ල හොඳට පේන්න ඕනේ. ඒ හන්ද අපි ඉන්දියාවෙන් ඉන්න ලේලන් සයිඩ් මිරර්ස් අයින් කළා. මේ විදිහට ට්‍රක්ස් වලට එන මිරර්ස් ෆික්ස් කරලා තියෙනවා. ඉතින් මේවා හීටර්ස්, වයිපර්ස් වගේ හැමදේම තියෙනවා සහ ඩ්‍රයිවර්ට ඇතුලෙන් මේවා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් එළිය ওই විදිහට තමයි විශේෂාංග ටික මම ටක් ටක් ගාලා ඔයාලා දැක්කනේ. ඇතුළ සම්පූර්ණ වීඩියෝයක් වෙනම ගේන්න. අපි ටක් ගාලා ඇතුළ ටිකක් ඔළුව දාලා බලමු මොනවද ඇතුළ තියෙන්නේ කියලා. ටක් ගාලා එන්න. මේ නගින තරම ඔයාලට පේනවා ඇති ෆුට් බෝඩ් එක සම්පූර්ණ අපි කුමු ක්ලීයෙන් තමයි මේ විදිහට ෆිනිෂ් කරලා තියෙන්නේ. එන්න ඇතුළ ටක් ගාලා. මේක ලොකු අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ඔයාලට පේනවා ඇති අපේ ප්‍රධානම අරමුණ උනේ මේ VIP හුඩ් එකේ යන මගීන්ට ඇස් වලට කිසිම ලෙසකවත් බාධාවක් වෙන්න බෑ. ඒක නිසා අපි කොහේවත් කිසිම තැනක නියෝන් ලයිට්ස් පාවිච්චි කළා. මොකද නියෝන් ලයිට් තමයි ඇතුලේ ඇති ලස්සන වුණාට ඇස් වලට මාර අමාරුයි. ඉතින් මේ ලයිට් එක දවල්ට දැම්මත් රැට දැම්මත් ඕෆ් කරලා තිබ්බත් මේ හුඩ් එක ලස්සන සහ කිසිම ලෙසක මගියට කරදරයක් නැති වෙන විදිහට තමයි මේ විදිහට අපි ෆිනිෂ් කරේ. එන්න පිටිපස්සට ටක් ගාලා එන්න. ඉතින් මේ සීට්ස් ගත්තත් හරිම කම්ෆර්ටබල් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ලේලන් බස් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිම මොඩිෆිකේෂන් එක. මීට වැඩිය කම්ෆර්ටබල් ජපනීස් චයිනීස් බසස් තියෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඉන්දියන් බස් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිමය අපි මේක ඇතුලේ අපේ කොල්ලෝ ටික කරලා තියෙනවා. ඉතින් හරිම පහසුවට මේ විදිහට යන්න පුළුවන්. ඉතින් නැගිටලා යන පිටිපස්සට ටක් ගාලා එන්න. යන මගින්ට ෆෝන් එක charge කරගන්න ඒ වගේ අවශ්‍යතාවයන් වලට අපි charge ports උත් දීලා තියෙනවා. ඒවත් කෙලින්ම USB type C, USB 3.0 වගේ ports directlyම use කරන්න පුළුවන් විදිහට අපි seats වලටම plug කරලා තියෙනවා. ඉතින් අනිත් එක පිටිපස්සට ආවම පස්සේ කට්ටියට නිකන් සීට් වල ඉඳලා ඇති වගේ නම් පොඩ්ඩක් නිකන් සෝෆා එක්ස්පීරියන්ස් පිටිපස්සෙත් හොඳම ක්වොලිටි එකේ සැපම සැප සෝෆා එකක් මේ විදිහට අපි දාලා තිනවා. ඉන්න මාත් එක්ක ඇවිල්ලා බලන්න. ඉතින් මේ තියෙන්නේ සෝෆා එක මං හිතන්නේ ලංකාවේ කිසිම බස් එකක මේ සෝෆා එකේ තියෙන සැප නැහැ. මොකද මං ඒක වගකීමෙන් තමයි කියන්නේ. මේ සෝෆා එකට අපි සම්පූර්ණම ලක්ෂරි හොටෙල්ස් වලට වගේ දාන සෝෆාස් වලට හදන මැටීරියල්ස් වලින් තමයි අපි ඉම්පෝර්ටඩ් මැටීරියල්ස් වලින් තමයි මේක සම්පූර්ණ මේ සෝෆා එක හැදුවේ. ඉතින් මේ ස්ටූල් මේ හැමදේම ටේක් කලියෙන් අපි ෆිනිෂ් කරලා තියෙනවා. ඉතින් මේකේ ඉන්ඩෝ සවුන්ඩ් සිස්ටම් එක ගත්තොත් ඔයාලට පේනවා ඇති ඔරිජිනල්ම JBL සවුන්ඩ් සිස්ටම්ස් ඉන්ෆිනිටි ස්පීකර්ස් මේ හුඩ් එකෙත් අපි මේ වගේ ඔරිජිනල් ස්පීකර්ස් දාලා තියෙනවා. ඉතින් කෙනෙක් මයෙන් අහන්න පුළුවන් ඕ ඉතින් ඔරිජිනල් ගාලා කිව්වට දැම්මන් පස්සේ කන් ඉන්න බෑ මේ බස් වල ගියාම හරි අමාරු අනම්මනම් කියලා. ඒකට තමයි මේ විසඳුම අපි ගෙනාවේ. මේකේ සවුන්ඩ්ස් කරන කෙනත් එක්ක අපි කතා කරලා අපිට ඕනේ මේ බස් එක යන මගීන්ට ශබ්දයේ කරදරයක් නොවෙන්න බස් එක පුරාවටම ශබ්දයේ ලස්සනට පැතිරිලා බැලන්ස් එකෙන් ඇහෙන්න තමයි මේ විදිහට අපි කරලා තියෙන්නේ. ඉතින් අර සමහර කට්ටිය කියනනේ මේ ඉස්සරහට සද්ද වුණාම පිටිපස්සේ කන් පැලෙන්න වදිනවා කියලා. මේක එහෙම වෙනවද කියලා ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඉතින් මම දැක්ක මේ බස් එකේ වීඩියෝස් අපි ඉස්සර දානකොට කට්ටිය කියනවා කොච්චර හැදුවත් රස්නේනේ අනම්මනම් කියලා. ඉතින් ඒකටත් අපි විසඳුමක් ගෙනහැල්ලා තිනවා. ඇවිල්ලා උඩ බලන්න. මේ යන හැමෝටම ෆෑන්ස් අපි ෆික්ස් කරලා තියෙනවා. මෙතන සෝෆා එකේ ඉන්න අයට වටේට දෙපැත්තේ සීට්ස් වලට ඔක්කොටම අපි ෆෑන්ස් උත් ෆික්ස් කරලා තියෙනවා. ෆෑන්ස් වලින් නතර වුණේ ලේලන් බස් එකක් AC කරන එක ප්‍රායෝගික නැති නිසා. ඉතින් ඔයාලා දැක්කනේ ඇට්‍රැක්ටිව් ප්‍රින්සස් අලුත් එක මොන වගේද කියලා. ඉතින් මේ ඇවිල්ලා ෆුල් වීඩියෝ එක නෙමෙයි. මීට වැඩිය තව හොඳ ඔෆිෂියල් ලොන්ච් එකක් මේකට අපි කරනවා. හැබැයි අපිට ලොකු බලපෑමක් තියෙනවා දෙන්නේ නැද්ද එළියට දාන්න නැද්ද කියලා. ඉතින් ඒ පීඩනේ ඉවස ගන්න බැරි හින්දා තමයි ඔයාලට මේ පුංචි වීඩියෝ එක අපි එළියට දාන්න හිතුවේ. ඉතින් මේ නිර්මාණය පස්සේ ලොකු නිර්මාණකරුවන් ගොඩක් ඉන්නවා. ඉතින් එයාලා කවුද? ඒ විස්තර ඔක්කොම අපි ඔෆිෂියල් ලොන්ච් එකත් එක්ක එළියට දාන්නම්. ඉතින් එතකන් මේ වීඩියෝ එක බලලා බස් එක මොන වගේද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ජය වේවා.